ආයුබෝවන්. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි ඔබට ඔබ දැනුවත් කරන්න හරයක් ඇති වීඩියෝවක් ඔබට ගෙනාවා. අපට හමු වූ ලංකාවේ හමු ඉතාමත් ලංකාවේ මිනිස්සුන්ට ආදරය කරන, ලංකාවේ මිනිස්සුන්ට මැනවින් දහම් දෙසූ, ලංකාවේ මිනිසුන්ගේ සිත් සතන් පිනවූ, ලංකාවේ මිනිසුන්ගේ සිත් සතන් සමනය කෙරු, ලංකාවේ මිනිසුන්ගේ සිත් සතන් දමනය කෙරු පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව නවතම ආරංචියක් ආවා. ඒ කතාව ඇත්තද? සමහර විට මේ බලන ඔබත් මේ වෙනකොට ඒ දැනගෙන සිටින්න පුළුවන්. මේ රටේ ඉන්න නොදී මේ රටේ මිනිසුන් විවිධ වාග් ප්‍රහාරයන් එල්ල කර උන්වහන්සේට නානා අයුරින් එක එක චෝදනා කරමින්, එක එක කාන්තාවන් ඇදගනිමින්, එක එක විදිහට මහා නරක විදිහට හරි අමුතු අහන්න බැරි දේවල් උන්වහන්සේට චෝදනා කර පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවෙන් පිටමං කර දැම්මා. ඇත්තටම උන්වහන්සේ ඇඬු කඳුලින් අවසන් වරට Facebook live එකක් ඇවිත් උන්වහන්සේ දේශනා කළ පරිදි උන්වහන්සේ සිවුරෙන් සමුගන්න තීරණය කළා කියලා අපිට දැනගන්න ලැබුණා. නමුත් උන්වහන්සේ මද කලකට ලංකාවෙන් සමුගත්තා දෝයි සමහරක් අය සිතන්න ගත්තා. ඒ වගේම ඒ ඇත්තක් තියෙන බව අපට දැනගන්න ලැබුණා. හේතුව නම් දැන්ට ඇමරිකාවේ සැපත් වී සිටින පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උන්වහන්සේ සිටින ස්ථානය, එමත් නැත්නම් උන්වහන්සේ දැන්ට වෙසෙන වැඩවසන පන්සල, උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පරිදිම එම කටයුතු ඇමරිකාවේ සිදු කරන බව ඉතා නොබෝ දිනකින් ලංකාවට වැඩම කර දුර්ජන මිනිසුන්ගේ සිත් සතන් නැවත පිනවීමට උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේ, අප මහා අතිගරු බුදුරජාණන් වහන්සේ, ලෝක ගුරු බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය නැවත ඔබ මා අප අතරට ගෙනීමට සහ අපට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද එම අමුතුම් ධර්මය ඇසීමට අපේ කන්වලට මී පරිදානුවක් මෙන් උන්වහන්සේගේ වචන ඇසීමට අප ඇත්තටම තවමත් පින් කර තිබෙනවා. මේ පිළිබඳව දන්න ඇත්තටම මේ වන විට බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ සිදුවන වෙන වෙන රටවල් වෙනවන ලෝකයේ සිදුවන විවිධ කරදර ඔස්සේ මේ පිළිබඳව නොදැන සිටියත් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම කිරුළපන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරන ආරංචිය යටපත් වී තිබුණත් සත්‍ය කතාව නම් අපි හැමෝම ආදරය කළ, හැමෝම ගරු කළ පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ නැවත ඔබ අප අතරට පැමිණ අනේ කොහේ හරි ඉඳගෙන උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඇසීමට අප තාම පින් කර තිබෙනවා. කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි බවට පත් වූයේ පොඩි කලමයි. නමුත් දන්න අය දන්නවා උන්වහන්සේ බොහෝ කාලයක් භාවනා යෝගීව සිට කැලෑගත වී, වනගත වී භාවනා යෝගීව සිට අපේ සියලුම මිනිසුන්ගේ පව් කටයුතු
දුරු කිරීමට අප ගැන අනුකම්පාවෙන් එලිමහනට වැඩමකොට උන්වහන්සේ අසාගත් දේවල් නම් මොනතරම් නපුරුද මොනතරම් දරුණු දේවල්ද. මිනිසුන් වෙනුවෙන් සියලු සතුන් වෙනුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම අය වෙනුවෙන් කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අසාගත් දේවල් මොනතරම් දරුණුද. කෙසේ හෝ අන්තිමට මහා වැරදිකරුවෙක් වී උන්වහන්සේ මේ රටින් පිටමන් කෙරවීමට එම තැනට වැඩ ඉෂ්ට සිද්ධ කළ අයට නම් අනේ ඉතින් කුමන කතාද. අවසන් වලට උන්වහන්සේ සහභාගී වූ YouTube වැඩසටහනක සාකච්ඡාවක් ඔබ අප දකින්න ඇති. ඔබ අනිවාර්යෙන් දකින්න ඇති. එහෙම නැත්නම් ඒ පිළිබඳවත් අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න, මම දාන්නම්. මේ සියලුම දේවල් මැද්දේ උන්වහන්සේට සිදු වූ වාග් ප්‍රහාර දැන් උන්වහන්සේට සිදු කරන තාමත් උන්වහන්සේට එල්ල කරන උන්වහන්සේ විවාහ වෙලා යයි. උන්වහන්සේ ඉතා කම්බෝගීව කාම සම්පත්තිය අනුභව කරනවා යයි සිදු කරන මහා ආස පොළව උහුලන්න බැරි විදිහට සිදු කරන ලද ඒ වාග් ප්‍රහාරයන් අනේ තාමත් උන්වහන්සේට ඇහෙනවා ඇති. කෙසේ හෝ ඊට වඩා කරන්න දෙයක් නැහැ මේ මිත්‍රවරුනි. උන්වහන්සේට වෙන කරන්න දෙයක් නැහැ. ඇත්තටම එවන් දේවල් අසද්දී උන්වහන්සේ ඉන්න බෑ. කිසිම කෙනෙක් මේ පිට වෙසෙන කිසිම සත්වයක තමන්ට ඉවසන්නට පුළුවන් යම් දෙයක්, තමන්ට සිදු කරුණක් ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා දේවල් උන්වහන්සේට ඉවසන්න බැරුව ඉන්න ඇති. අනේ ඒකයි ඔබ අප අතහැර යන්න ඇත්තේ. කෙසේ හෝ නැවත අපේ මිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වී නැවත එකම ධර්ම දේශනාවක්, එකම ධර්මශාලාවකම, එකම පුහුදුන් හිස්ගොඩක් අපි හැමෝම එකම තැනකදී අසා අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ඒ වගේම අති පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලද බණක් ඇසීමට ඉතානුබෝ දිනකින් ශ්‍රී ලංකාවට යළිත් වැඩම කර අප ගැන නැවුම් හැඟීමකින්, නැවුම් බලාපොරොත්තුවකින් තම දායකයන්ගෙන් සිදු කරුණු වැරදි ඉවත දමමින් උන්වහන්සේ අපේ ශ්‍රී ලංකාවට නැවත වැඩමකට සාමය, සතුට, අවබෝධය, නිවන් අවසාන සම්පත්තිය නිවන් මගට පැමිණෙන තෙක් අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බණක් ඇසීමට අප තාම වාසනාවන්තයි. ඉතින් අපි නැවතත් කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බණක් ඇසීමෙන් නැවතත් අපට සතුටු විය හැකි බව මේ අවස්ථාවේදී ඉතා ආදරයෙන් කරුණාවෙන් මතක් කර දිය යුතුයි. කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනේ කිදිනක හෝ ඉතා නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට යළි සැපත් වන බව අපට දැනගන්න ලැබුණේ ඉතා සුවිශේෂී වූ ආරංචි මාර්ගයකින්. එමෙන්ම එම ස්වාමීන්ද්‍රයන් පවසන පරිදි කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙසක් මාස එමනත්නම් වෙසක් දිනයට නොබෝ දිනකදී ආසන්න දිනකදී නැවත ශ්‍රී ලංකාවට පැමිණ බව ළඟම සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව අපට දන්වා ලැබුණා. ඉන්පසුව අපි සියලු දෙනාටම නැවත බණක් අපිට ගියේ නැති වුණත්, උන්වහන්සේ ළඟට යන්න බැරි වුණත් නැවත උන්වහන්සේගේ චැනලයකින් හෝ ටීවී එකේ හෝ
මහා දේශනාවකට සවන් දීමට අපට හැකි වෙනු ඇත. ඉතින් මෙම කියූ කරුණු ඔබ මතකයේ තබාගෙන නිරතුරුව දහම් කටයුතු තුළ යෙදෙන්න, බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ හැසිරෙන්න, බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද ධර්මය තිල්ලොපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ දේශනා කරන බවත්, එම ධර්මයේම කටයුතු කිරීමෙන් අපිට මහා නිවන අත්වෙන බවත් මතක තබා ගන්න. නව වැඩ වඩාත් දේවල් ඇසීමට බැලීමට මෙම චැනලය සබස්ක්‍රයිබ් කර අප හා එක්වෙන්න. හැරවත් නනවත් ගුණවත් දෙයක් මිසක් ඊට අමතරව මිනිස්සුන් සිට අනවශ්‍ය දෙයක් අපි ඉදිරිපත් නොකරන බවත් මතක් කර අප හා එක්වෙන්න. සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. අනේ මෙම දැනුම් ධර්මය ඇසීමට අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ස්තුතියි.